මම දන්න ඕලා හැමෝගෙම බලාපොරොත්තු ඔස්ට්‍රේලියාව කොහොමරි පR එකක් ගන්නවා කියන එක ඉතිං මේ දවස ලොගොලු දන්න ඇති පR එකක් ගන්න ටිකක් ඒ කියන්නේ පාත්තේ සතින් ගත්තහම ටිකක් අමාරුයි ඒක නිසා ගොඩක් අය බලනවා එක ඕල්ටනේට් ඔප්ෂන් සෝල්ට යන්න කොහොමරි පR එකක් ගන්න ඔස්ට්‍රේලියාව ඉතින් ඒකට වැදගත් වෙන දෙයක් ගැන තම මං අද කතා කරන්න බැලුවේ මං හිතනවා මේක ඔගුලොන්ට වැදගත් වෙයි කියලා ඔගුල දන්න ඇති කවින්ස්ලන් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රම් එකේ රික්වයමන්ස් ඒගුල්ල පබ්ලිෂ් කරලා තියෙනවා ඉතින් ඒ රික්වයමන්ස් වල එක පාත් එකක් තියෙනවා කන්ස්ට්‍රක්ෂන් වර්කස්ලා ප්‍රයිටයිස් කරන ඉති ඒක ප්‍රයිටයිස් කරන්න හේතුව ගත්තොත් ඔගුල දන්න ඇති බ්‍රිස්පේන් වල 2022 ඔලිම්පික්ස් තියෙනවා ඒකට ඒගොල්ලො ගොඩක් කන්ස්ට්‍රක්ෂන් කරන්න ඕනේ ඒක නිසා ඒගොල්ලු පාත් එකක් ගෙනල තිනවා කන්ස්ට්‍රක්ෂන් වර්කස් ලව ප්‍රයිටයිස් කරනවා කියලා ඉතින් ඔය කන්ස්ට්‍රක්ෂන් වර්කස්ලා අතින් ගත්තොත් අපි දන්නවා මේන්ලි සිවිල් රිලේටඩ් ඔකියුපේෂන්ස් කිහිපයක් එතන දාලා තිනවා මම මෙතන ඔයගොල්ලන්ට පේර ඇති මේ තමයි කන්ස්ට්‍රක්ෂන් ඔකියුපේෂන්ස් මේ ඔකියුපේෂන්ස් ගැන හොඳට ස්ටඩි කරන්න බලන්න මේ ඔකියුපේෂන්ස් ගැන ඉතින් මේ ඔකියුපේෂන්ස් අතින් ගත්තොත් මේකේ මේන්ලි මම ඉස්සෙල්ලා කිව්වා වගේ සිවිල් රිලේටඩ් ඔකියුපේෂන්ස් කිහිපයක් මෙතන තියෙනවා අපි දන්නවා ඉතින් ක්‍රාෆ්ට් පර්සන් ටෙක්නීෂියන් ඒ වගේම සර්වේ ඔය වගේ දේවල් ති ඔයිට අමතරව ඔගොලොට පේන ඇති අනිත් කන්ස්ට්‍රක්ෂන් රිලේටඩ් ඔකියුපේෂන්ස් මෙතන තිනවා අපි පොපියල කියලා කියන බෝල්ලන් ටයිලිං ඒ වගේ ඔකියුපේෂන්ස් ප්ලමිං ඩ්‍රේන ඒ වගේ ඔකියුපේෂන් සුත් මෙතන තියෙනවා ඉතින් ඔය ඔකියුපේෂන් සොල ඔකියුපේෂන් එකක් කරන අය ප්‍රයිටයිස් කරනවා කියලා තමයි ගොල්ලො කියලා තියෙන ඔය කුයින්ස්ලන්ඩ් ස්කිල්ඩ් මයිග්‍රේෂන් ඔකියුපේෂන් ලිස්ට එකින් ගත්ත ඔකියුපේෂන් ලිස්ට එක ඉතින් ඔයත් දැනට කුයින්ස්ලන්ඩ් වල ඉන්න කෙනෙක් නම් හෝ දැනට ඔස්ට්‍රේලියාව ඇතුළේ ඉන්න කෙනෙක් නම් ඔයා PR පාත් එකක් බලනවා නම් මේ පාත් එක ගැන පොඩ්ඩක් බලන්න මොකද මේකෙන් හොඳට chance එකක් ගන්න පුළුවන් ඉතින් ෆස්ට් තින් කරන්න ඕනේ ඔයා දැනට කුයින්ස්ලන්ඩ් වල ඉන්න කෙනෙක් නම් ඔයා ඔය පාත් එකට එලිජිබල් වෙන්න අවශ්‍ය නම් ඉනිශියලි අපි ගත්තොත් වෝල්ලන් ටයිලිං වගේ කෝසස් තියෙනවා කරන්න සෙටිෆිකට් 3 සහ බිල්ඩිං කන්ස්ට්‍රක්ෂන් කෝසස් තියෙනවා ඒවා ගැන බලන්න ඊළඟට ඔයා සිවිල් රිලේටඩ් ඉන්නවා නම් සිවිල් ඉන්ජිනියරින් මොන හරි ස්ටඩි කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් වෙන ස්ටේට් එකක ඉන්නවා නම් බලන්න ක්වීන්ස්ලන්ඩ් වල ජොබ්ස් දා ඉස්සරහට ගොඩක් බලලා පුළුවන් තරම් ඉක්මනට මූව් වෙන්න මොකද 190 491 වල රික්වයර්මන්ට්ස් තියෙනවා ඒගොල්ලන්ගේ එම්ප්ලොයිමන්ට් රික්වයර්මන්ට් එකක් 491 එකකට එලිජිබල් වෙනවා නම් 6 months වැඩ කරලා තියෙන්න ඕනේ නොමිනේටඩ් ඔකියුපේෂන් එකේ රීජනල් පෝස්ට් කෝඩ් එකක ඒ වගේම 190 එකට එලිජිබල් වෙනවා නම් 9 months වැඩ කරලා තියෙන්න ඕනේ නොමිනේටඩ් ඔකියුපේෂන් එකේ ඉතින් ඒක නිසා ඔයාගේ ෆවුන්ඩේෂන් එක හදාගන්න මේ ඔකියුපේෂන්ස් ගැන ස්ටඩි කරන්න ඒ වගේම මේ ඔකියුපේෂන්ස් වලට අදාළ ස්ටඩීස් කරලා තියෙන කෙනෙක් නම් ඒ ගැනත් බලන්න මූව් වෙන්න ජොබ් එකක් එක්ක ස්ටඩීස් පටන් ගන්න ඕන කෙනෙක් නම් අයිඩියා එකක් ගන්න අවශ්‍ය නම් කතා කරන්න මට කැමති උදව් කරලා ඔයාට පාත් එකක් හදලා දෙන්න ඒ වගේම ඔයා දැනට TR එකක හෝ ස්ටුඩන්ට් වීසා එකක ඉන්නවා නම් කෝසස් මොන හරි ඔයා බලනවා නම් කොන්කරන්ට්ලි හරි ඉගෙන ගන්න බලන්න කතා කරන්න ක්වීන්ස්ලන්ඩ් හොඳ ඔප්ෂන් එකක් පොද 2032 ඔලිම්පික් එක හින්දා ඒගොල්ලෝ අනිවාර්යෙන් කන්ස්ට්‍රක්ෂන් අයට ඉන්විටේෂන්ස් ගොඩක් ඉෂූ කරයි ඉතින් දැම්මම ඔයා බලන්න බලලා පුළුවන් තරම් ඉක්මනට ඔයාගේ ඩිසිෂන් එක ගන්න සපෝට් එකක් අවශ්‍ය නම් මේ ඔකියුපේෂන් ලිස්ට් එක ගැන කතා කරන්න මට මම කැමතියි ඔයගොල්ලන්ට උදව් කරලා පාත් එකක් හදලා දීලා ඔයගොල්ලෝගේ කොහොම හරි PR එක ගන්න උදව් කරන්න මොකද PR එක තමයි ඔයගොල්ලෝගේ අල්ටිමේට් ඔබ්ජෙක්ටිව් එක